අද අපි කතා කරන්නේ දකුණු කොරියාවේ භාවිතා කරන මුදල් ලේඛකය ගැන. ඒ තමයි වොන්. වොන් කියලා කියන්නේ දකුණු කොරියානු මුදල් ලේඛකයයි. ඉතින් මේ මුදල් ලේඛකය කොහොමද ආරම්භ වුනේ? පරණ කාලයේ කොරියානුවන් මොන වගේ මුදල්ද භාවිතා කළේ? අද කොරියාවේ තියෙන මුදල් වල විශේෂත්වය මොකක්ද? මේ හැමදේම අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතා පැරණි කාලයේදී කොරියාවේ අද වගේ කඩදාසි නෝට්ටු තිබුණේ නැහැ. එදා මිනිස්සු භාණ්ඩ හුවමාරු ක්‍රමය භාවිතා කළා. ඒ කියන්නේ සහල්, රෙදි, ලුණු වගේ දේවල් එකිනෙකාට මාරු කරගෙන ජීවත් වුණා. පසුව ලෝකයේ වෙනත් රටවල් වගේම කොරියාවත් ලෝහකාසි භාවිතා කරන්න පටන් ගත්තා. විශේෂයෙන් ජොසෙන් රාජවංශ සමයේදී මුදල් භාවිතය වැඩි වුණා. 1392 සිට 1897 දක්වා පැවති ජොසෙන් රාජවංශය කොරියානු ඉතිහාසයේ ඉතා වැදගත් යුගයක් වුණා. මෙම කාලයේ මුන් කියන කාසි වර්ගයක් භාවිතා කළා. මෙම කාසි බොහෝ විට තඹ වලින් නිපදවලා තිබුණා. කාසියේ මැද හිලක් තිබුණ නිසා ඒවා නූලක ගැට ගසාගෙන එහෙ මෙහෙ රැගෙන යන්න පහසු වුණා. ඒ කාලේ මුදල් පද්ධතිය අද වගේ දියුණු නොවුණත් වෙළඳාමට එය විශාල උපකාරයක් වුණා. වොන් කියන නම මුදල් ලේඛකයක් ලෙස මුල් වරට භාවිත වුණේ 1902 වර්ෂයේදී. නමුත් ඉතිහාසයේ විවිධ යුද්ධ සහ ජපාන ආක්‍රමණ නිසා කොරියානු මුදල් පද්ධතියට බොහෝ වෙනස්කම් සිදු වුණා. 1945 කොරියාව නිදහස ලබාගත් පසුව අද භාවිතා කරන දකුණු කොරියානු වොන් මුදල් ක්‍රමයෙන් ස්ථාපිත වුණා. අද දකුණු කොරියාවේ භාවිතා කරන මුදල් ඒකකය සවුත් කොරියන් වොන් ලෙස හැඳින්වෙනවා. මේ ප්‍රධාන වශයෙන් කාසි සහ නෝට්ටු ලෙස භාවිතයට ගෙනෙනවා. වොන් 10, 50, 100 සහ 500 කාසි ලෙස භාවිතයට ගන්න අතර වොන් 1000, 5000, 10000 සහ 50000 නෝට්ටු ලෙස භාවිතා කරනු ලබනවා. අද කොරියාව ලෝකේ ඉතාමත් දියුණු තාක්ෂණික රටක්. ඒ නිසා බොහෝ දෙනා මුදල් වලට වඩා කාඩ් සහ මොබයිල් පේමන්ට් භාවිතා කරනවා. විශේෂයෙන් Samsung Pay, Kakao Pay, ක්‍රෙඩිට් කාඩ් වගේ ක්‍රම ඉතා ජනප්‍රියයි. කොරියානු වොන් වල අගය ඇමරිකානු ඩොලරය වගේ විශාල නොවේ. ඒ නිසා කොරියාවේ භාණ්ඩ මිල ගණන් දහස් ගණන් වලින් ගෙවීමට සිදු වෙනවා. උදාහරණයක් ලෙස කෑම වේලක් වොන් 10000ක්, එහෙමත් නැත්නම් කොරියන් විදිහට කියනවා නම් මාන්නොන් එකක් වෙන්න පුළුවන්. ඒත් ඒක සාමාන්‍ය කොරියානු ජීවන වියදමට සාපේක්ෂව ඉතා අඩු මුදලක්. ඉතින් අද අපි කොරියානු මුදල් වල ඉතිහාසය සහ අද භාවිතය ගැන කතා කළා. ඔයාලට තවත් මේ වගේ කොරියානු සංස්කෘතිය, ඉතිහාසය ගැන ලස්සන වීඩියෝ බලන්න ඕනේ නම් පේජ් එකට ලයික් කරන්න, ෆලෝ කරන්න, channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න, share කරන්න අමතක කරන්න එපා. කොරියන් මුදල් ලේඛක ගැන ඔයා දන්න තවත් දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.